ගොඩක් මිනිස්සු ජීවිතේ දුක් විඳිනවා. හැබැයි සල්ලි නැති මිනිස්සයා දුක් විඳින්නේ එයාගේ ජීවිතේ ගැට ගහගන්න සල්ලි හම්බ කරන්න. සල්ලි තියෙන මිනිස්සයා දුක් විඳිනවා. සල්ලි තියෙන මිනිස්සයා මානසිකවත් දුක් විඳිනවා, කායිකවත් දුක් විඳිනවා. සමහර මිනිස්සු ලෝකෙට පේන්න ජීවත් වෙන්න ණය වෙලා, ලෝකෙට පේන්න ලෝකෙට ණය වෙලා ජීවිතේ ගැට ගහගන්න උත්සාහ කරනවා. එහෙම කරන්න එපා. අපිට තියෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. සල්ලි තියෙන මිනිස්සයා මානසිකව දුක් විඳින්නේ ඇයි කියලා ඔයා හිතන්න. සල්ලි තියෙන මිනිස්සයා එයා ජීවිතේ හැමදේමත් ලබාගෙන එයාට හරියට කෑමක් නැහැ, නිින්දක් නැහැ. එයා මානසිකව දුක් විඳිනවා ගොඩක්. හැබැයි කායිකවත් ඊට වඩා දුක් විඳින තැන් බොහොමයක් තියෙනවා. හැබැයි එදිනදා ජීවිතේ ගැට ගහ ගන්න මිනිස්සු එදිනදා ජීවිතේ හම්බ කරගෙන පවුලත් එක්ක සතුටින් ඉන්නවා. ගොඩක් මිනිස්සු ජීවිතේ අමාරුවෙන් ගැට ගහගෙන මේ මිනිස්සු උත්සාහ කරන්නේ පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන්න. සමහර මිනිස්සු ගොඩක් කරන්නේ ලෝකෙට පේන්න, ලෝකෙට ණය වෙලා ජීවත් වෙන එක. ඇත්තනම් ඔයා මේක ෂෙයා කරන්න, ඔයාට වටිනම් මේක ෂෙයා කරලා කමෙන්ට් එකක් දාගන්න. තව කෙනෙකුට මේක වැදගත් වෙයි නම් එයාත් මේකෙන් ප්‍රයෝජනයක් ගනීනේ. ෂෙයා කරලා කමෙන්ට් එකක්, ලයික් එකක් දාගෙන යන්න. ඉතින් මාව ෆලෝ කරලා නැති කට්ටිය මාව ෆලෝ කරන්න. බොහොම ස්තුතියි හැම දිනාටම. ආදරේ මේ